දැන් ශරීරයෙන් ගොඩාක් වැඩ කරලා අපේ පිටත් නේ. හරිද? වැඩ කරනකොට එක එක ඉරියව්වල ඉඳලා තියෙනවා. හරි? එතකොට මහන්සියත් මොකද කරන්නේ? මේ වගේ එක ඉරියව්වක පුරා පුරා හරි අදා පුරා එක ඉරියව්වක තියාගන්න සැප ඉරියව්වක තියාගන්න. එතකොට විවේකයක් හම්බෙනවා. ශරීරයෙන් කරේ එක එක ඉරියව්වල තියාගෙන වැඩ කරගෙන හිතෙන් මොනවද කරන්නේ? හිත කොහෙකනේ නේද? හිතන හොගා දේවල් හිත පීඩිත තත්ත්වයන් විතරම යාවද දන්නේ නැහැ. හිතුවක් පාරුණා දන්නේ නැහැ. අද කෑවද දන්නේ නැහැ. හිත තල්ලි හොයා ගන්න ඕනේ. අරවා ඕනේ. මේවා ඕනේ. ලයිට් බිල් ගෙවන්න ඕනේ. ගෑස් ගේන්න ඕනේ. උයන්න ඕනේ. නේද? රෙදි හොදන්න ඕනේ. වැඩ යනයි ඔක්කොම නිදා ගන්න ගිය හෙට විස්තරේ තමයි හිතන්නේ. හෙට විස්තරේ සැලසුම් කරලා හදලා ඉතින් බුදියවත් ගන්න මේක බෑනේ අර ඔක්කොම මේක කරන්න කියලා නේ ඔක්කොම එනවා ඉතින් මාරවදේ අතීතේවත් එනවා වර්තමානයේ උතර කවුරුහරි දැනනා නම් ඒවත් එනවා නේද සමහරවල් බලන්න වෙලදී දැන් කවුරුහරි පයින් පොඩ්ඩක් පොඩි දෝෂයක් කියනවා දැන් මොකද වෙන්නේ වැල ගියාගෙන අන්න අර පාරණ කියපුවා ඔක්කොම එනවද දැන් නැවිලා මේකට මේක මේ දෙක වෙලා ඇන්ඩෙන ගන්නට ඉතින් මේ ඔක්කොම හින්දා හිතට පොඩ්ඩක්වත් විවේකයක් නැහැ. හරි මම නිකන් අහනවා දන්න කාර්යයක හිතට විවේකයක් දීලා තියෙනවා. දීලා නේ. ඒකින්ද මුගක් අය කියනවා පිළිබඳව මට හරි මහන්සි දැන් කියලා. හරි අවුරුදු 30 40ක් යනකොට විශේෂයෙන් 50ක් 60ක් යනකොට ඒ වචනේ නොකියපු දෙයක් නෑ. ඇති වෙලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. ඇයි ඒ? ආන්සි මොනවා කරලා? පොරාලා. කාතේක පොරාලා තියෙන්නේ. අන්න හරි. කාතේකද? ඊටත් එක පොරාලා තියෙන්නේ. ඇයි? හිත කියනවා මේක මෙහෙම කියන්න මේක මෙහෙම කියන්න මේක මෙහෙම කියන්න මේක මෙහෙම කරන්න අර කොහොමද මේක ඕනේ කියලා. එයාත් එක පොරාලා ඉතින් යාව නලවන්න ඕනේ. හරිද? ඕකින්ද පුතුම වෙහසක් තියෙනවා. ඔය වෙහස වෙච්ච හිත පොඩ්ඩක් විවේකයෙන් දෙන්න කරුණා. මොකක් ක්‍රමයක් නේද? එන්නේ ඒක තමයි. එහෙම විවේකයක් නැති හින්දා තමයි පුදුන්නේ අපි හරි පීඩිත. හරි? ඒකිට මේ පීඩණයෙන් අත මිදෙන්න අපිට අඩුම ගන්න විවේකයක් ඕනේ. හරි? එන්නේ ඒ විදිහට අපි කරන්න ඕන දේවල් දැනගන්න ඕනේ මේ ජීවිතේ කරනකොට. එහෙනම් ඇත්තටම ඔය විවේක ගන්න විදිහ ඉස්සර කියන්නේ පොඩ්ඩක් නේද? ඒක හැමෝටම පුළුවන් පොඩ්ඩක් ඒක වුණ කරගන්න. ඒක ලොකු සහනයක් වෙනවා. හරිද? ඒක දිගට පීඩණයෙන් ඉඳේ පා කියලා වෛද්‍යවරුන් කියනවා. දැන් විවේක ගන්න උපක්‍රමයක් ඕනේ. හැබැයි ඒක පැහැදිලි උපක්‍රමයක් වෙන්නේ. කාරණා සහිත කියන එකක් වෙන්න නේද? බලන්න දැන් බලන්න අහන්නේ කියන ඉතර වෙනවා. මම කියන මෙයාට මෙච්චර වෙලා හුස්ම ගත්තේ නැහැ නේද? නැහැ. දැනුණා? දැනුණාද? දැන් මෙන්න ගත්තා කියන්නේ? මම කියන ගත්තේ නැහැ. ඒක අපරාධ ඉතින් ඇත්තට ගත්තේ නැහැ දාන්න. ගන්න බැරිලා කියලා දන්නවා. ඒකයි ගත්තා කියන්නේ. ඒක එකක්වත් දැනුණාද ගන්නවා? නෑ. දැනුන්නේ නෑ. නේද? හරි. සම්මේ භගවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ. ඔබට කාරණා දෙකක්. මේ වෙනකම් හුස්මේ දැනීම තිබුණා දැනුනේ නැද්ද? නැත්නම් හුස්මේ දැනීම මේ වෙනකම් තිබුණේ නැද්ද? එකද දෙකද? එක. ඒක අයියෙම කියන එක කියනවා. දේශපාලන කතාවක් ඒක. ඇයි දැනීම තිබුණාලු දැනුනේ නැත්නම් හරි කියනකොට දැනීම තිබ්බලු දැනුනේ නැලු දැනීම තිබ්බලු දැනුනේ නැලු ඒ අතේ දැනෙන්නේ දැනීමක් තිබුණා දැනෙන්නේ නැති දැනීමක් තියෙන්න පුළුවන්ද දැනෙන්නේ නේද එහෙනම් මේ වෙනකම් මොකක්ද තිබුණේ නැත්තේ දැනීම තිබිලම නෑ ඒ ඇත්ත හරිද? වේදනානුපස්සනාව වඩන අයට මේක එකපාරට වැටහෙන්න ඒක නෑනේ. දන්නවද? දැන් අවුරුදු ගානකින් හැදිච්ච නැති දැනීමක් දැන් හදවන්න තියෙනවා.
ඇසිඩ් කියලා එක හැම වෙලේම කරන එක නෝන්ද දැනනවනේ ආන්ද දැනන මට දැනුනේ එහෙනම් මෙච්චර ගන්න දැන් කොච්චර කාලෙකින්ද ඔක දැම්මේ කොච්චර කාලයකට පස්සේද එහෙනම් දැනීම ඒකේ දැනීම හැදිලා නැහැ හරි ඔය තේරුම් කරගන්න ඕන ධර්මයේ තියෙන දේවල් අඹ රස තියෙන්නේ අඹ වලද හිතේ අඹ රස තියෙන්නේ අඹ වලද නෑ අඹ රස තියෙන්නේ කොහෙද විඥාන දිවේ හරි දිවේ නෙවෙයි හිතේ හරි අට්ටිය කියන හිතේ දැන් මේ වෙලාව අඹ රස වලට හොඳයි එහෙනම් දිවේ තියෙන කම දැන් දුකින්ද හිතේ තියෙන කට්ටිය දැන් විඳිනවා ඒක අඹ රස දෙන්නවා ඇයි මේ ජීවිතේ ජීවත් කරනකොට මේ උපකරණේ ක්‍රියාකාරීත්වය ගැන හොයන්නේ නැත්තේ මම තියෙන ප්‍රශ්නේ ඒක ඇයි මේක හොයන්නේ නැත්තේ මොකක්ද වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරන ස්පර්ශය කියන ස්පර්ශය වේදනාව හැදෙන්නේ ස්පර්ශය වල මොකක්ද ස්පර්ශය කියන්නේ එහෙනම් මේක බාහිර රූපේ නැත්නම් අඹ කියලා ගමු අඹ නම් ඒක බාහිර ආයතනය දිව තමයි අභ්‍යන්තර ආයතනය විඥානය ඒ තුනේ එකතු තමයි ස්පර්ශය නම් අඹ රස හැදෙන්න තුනක් ඕනේ මොනවාද අඹත් ඕනේ දිවක් ඕනේ හිතක් හරි උගලට හොයෙන් වත් ගිරලා තියනවාද උගලට හොයෙන් වත් කාලා තියනවා නෑම කියන්නේ ඔන්න දැන් නෑම කියන අසුත්‍රය කියන කෝකේ බලන්න ඇයි අර රූපවාහිනිය දිහා බලාගෙන කෑවා කියලා දන්නේ නැහැ නේද කෑවා කියලා ඇත්තටම දන්නවද උගක් කියලා ඔබ දෙවි පාලනය කියලා දන්නේ නැහැ එහෙනම් ඒක මොකක්ද උගලවත් දන්නේ නැහැ ඇයි හිත දෙන්නේ හිත වෙනම ඒවත් තිබ්බොත් මෙතන දැනීම හැදෙන්නේ නැහැ මේ අපේ ජීවිතේ හරිද බාහිර ආයතන අභ්‍යන්තර ආයතන ඇහැ රූපය චක්කු විඥානය ඕවා කිව්වොත් කියලා හොඳට ඔය තුනේ මේක තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනේ මොකක්ද කියනවා හරිද මේකට දාගන්නේ මේකට දාගෙන බලන්නේ හරිද එහෙනම් මම ඔය කතාව ආයෙ මෙතෙන්ට ගත්තේ අර හුස්ම කතාවට සම්බන්ධ කරගන්න. හරිද? හුස්ම දැනුන්නේ නැහැ මෙච්චර වෙලා. ඒ දැනීම හැදුන්නේ නැහැ. හරි? ඕකේ අනිත් පැත්ත. දැන් හිතට විවේකයක් දෙන්න ඕනේ. හිත හර විභාගේ දුවනවානේ, කරදර කාර්යයන් වල දුවනවානේ. ඒකට පොඩි විවේකයක් දී ගන්න මේ බලන්න. යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් ඉන්නත් හැම හුස්මක්ම දැනෙන්නේ ඉන්න. හැම හුස්මක්ම දැනෙන්නේ ඉන්න. හිත එතන තියාගන්න පුළුවන්. හිතට වෙන කොහේ යන්න පුළුවන්? එතනින් අල්ලපදින්න. හරිද? හැම හුස්මක්ම දැනෙන්නේ ඉන්න පුළුවන්. ඒ හිතට කොහොමද යන්නේ? තේරෙනවද? එහෙනම් ඔන්න දැන් මම කියනවා. එහෙනම් විවේක ගන්න අද විතර ගිහිලා හොඳට උඩුකය විදිහට තියාගෙන බුදුහාමුදුරු දේශනා කරන රුක්කමූලගතව ආරණ්‍යගතව ශුන්‍යාගාරගතව ඉති ශුන්‍යාගාරගතව නිසීදති පරලංකං ආවුජිත්වා උදුකායම් පරිදාය පරිමුඛං සතෙන් උපට්ඨිත්වා සෝසතෝ සති සතෝ සතියේ කුස්ම ගන්න සියේ කුස්ම ඒ කියන්නේ මොකද්ද? දැනි ගන්න දැනි යන ගමන් කියන එක කරන්න කියලා. කුස්ම පහක් වුණා. කරන්නේ මොකද? මේ ඇසෙත් මුල් කරන්නේ හොදන්නේ ආයමම නේද? නේද? ඒක වෙනදාකට යනවා. හරි. මේක පිටත්ටි මොකක්ද? අවදාකත් ෆුට් සයිකලයක් පැදෙන්නේ නැති කෙනෙකුට ෆුට් සයිකලයක් දුන්නොත් තල්ලු කරන්නවත් පුළුවන් වෙයි. තල්ලු කරද්දි වැටෙනවා. හැබැයි එයා ටික උත්සාහ කරනවා. අන්තිමට පුරුදු වෙනවා දැන් පුරුදු වෙන්න යම් කාලයක් ඕන. එහෙනම් පොඩ්ඩ පුරුදු කරන්න ඕන දෙයක් නෙවෙයි. අනිත් දවසකට එක වතාවක්වත් දෙවතාවක්වත් පුහුණු කරන්න ප්‍රැක්ටිස් කරන්න මොකද්ද?
අයිනකට වෙලා නිදහස් තැනකට වෙලා ඉඳගෙන උඩුකය හොඳට ඍජුව තියාගෙන හැම හුස්මක්ම දැනි ගන්න එහෙනම් පුහුණු කරන්න. ඒකෙදි වැඩියෙන්ම දැනගන්න අවධානය යොමු කරපුවාම ඇති. ඒකේ තියෙනවා වැඩියෙන්ම දැනගන්න හුස්මේ. කොහෙද? වෙන අවස්ථාවල. ඉතින් පොඩි තැනකින් ඉංගල යන හින්දා වංගුකුත් තියෙන හින්දා අනිවාර්යෙන් වදින තැනක් තියෙනවා. ඉඳලා ගන්නකොටත් වදිනවා, කලයට එනකොට තැන් දෙක හරි වදිනවා. ඒ තැන් දෙකම දැනි ගන්න යනවා. මේක සතියක් දෙකක් පුරුදු කරන්න. හැබැයි අඛණ්ඩව පුරුදු කරන්න. හරිද? අඛණ්ඩව පුරුදු කරොත් ටික දවසක් යනකොට පුළුවන්. හරිද? පුළුවන් වුණාම හරි පුදුම වැඩක් වෙනවා. ඒ තමයි මේකට මොකද වෙන්නේ? වෙන කොහේවත් මෙයා යන්නේ. ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා. හැබැයි ප්‍රශ්න ගැන හිතෙන්නේ නැතුව පොඩි වෙලාවක් හරි ඉඳලා බරක් උස්සගෙන යන්න තියෙන දුර ගමන. චුට්ටක් තිය යනවා නම් ගොඩක් දුර යන්න පුළුවන්. පාඩම් කරන ළමයෙකුට හරි වෙහසක් තියෙනවා. විවේකයක් හම්බෙච්ච ගමන් ඒ විවේකයත් එක්ක දන්නව වෙනදේ. ආයම කෙනෙක් ඉන්නවා ළමයෙක් බලා ගන්න. හරිද? හරි දඩයි. මේ ළමයාට නිින්ද ගියොත් ආයමට ලොකු සතුටක් වෙනවා. ඇයි ඒ? විවේකයක් හම්බෙච්ච. හරිද? ඒ වගේ වෙහෙස වෙච්ච හිතට වෙනවා. මේ එක විනාඩි 5ක් ජීවිතේ තාම ගත්තේ නැති වැඩක් මේ කරන්න කියන්නේ. එක විනාඩි 5ක් පුහුණු කරලා බලන්න මේ මහන්සි වෙච්ච හිතට විනාඩි 5ක් හුස්මත් එක්ක ඉඳරින්ද ඇතුළෙන්ම පුදුම සෑහලුවක් පුදුම සන්තෝෂයක්. හරිද? මේවා විඳින්න ඕනේ නේද? ඒවත් එක්ක මොකද තව දෙයක් හදනවා. ඒ තමයි ඔයා පුහුණු කරනකොට මොකද වෙන්නේ? හිත එක අරමුණක තියන්න හරිද? හිත එක අරමුණක තියන්න පුරුදු වෙච්ච ගන්නවා පොතක් ගන්නවා. මම අහනවා ඔය පාසල් වල වැඩසටහන් වල ගියාම ළමයිගේ පැයක් පාඩම් කරොත් කොච්චර වෙලා පාඩම් වෙලා තියෙද කියලා. උගා ළමයි කියන්නේ විනාඩි 20යි. ඉතින් ටික ඔක්කොම අපිට බලන්න ඉන්නවා. වතුර බීලාවා, නැත්නම් උඩ බලන්න ගියා, ෆෝන් එක දිහා බලන්න එක වල පැයක් මේසේ කියන විනාඩි 20ක් විතර වෙනවා. දැන් එහෙම නැහැ. දැන් එයා මොකද කරන්නේ? එක දිගට පැය භාගයක් පාඩම් කරපුවම පැය එකමාරක් විතර කරනකොට මේ කරනවා. ඕනම දෙයක් හොඳට පාලනය කරන්න පුළුවන් තත්ත්වයකට හොඳ මොහොත සිහිය වර්ධනය වෙනවා. වීර්යය ඉවසීම වර්ධනය වෙනවා. ඒක පුළුවන්. හරිද? ඒ විතරක් නෙවෙයි ඔය විවේකයත් එක්ක කාමච්ඡන්ද මොකද වෙන්නේ? තරහ යන ඒවා අපිට තේරෙනවද? ඒ අකුසල් ඔක්කොමත් එක්ක අපේ හිතේ තියෙනවා ಜಾති හතරක් අනිවාර්යයෙන්ම හැදෙනවා. හැම අකුසලයක් එනකොටම තව ಜಾති හතරක් හැදෙනවා. ඒ තමයි ඇත්ත වසන් කරන මෝහය, පාපයට බය නැතිකම, පාපයට ලැජ්ජා නැතිකම සහ නොසන්සුන්කම. හැම අකුසලයක් එක්කම නොසන්සුන්කම තියෙනවා. හරි? දැන් මේ මුස්පත් එක්ක ඉඳලා මම අයින් කරලා තියෙනවා. නොසන්සුන්කම අනුකරන. නොසන්සුන්කම අඩු කරනකොට වෙනද තරහගේ තැන්වල ඒ තරම්ම තරහ යන්නේ නැහැ. වෙනද ඊර්ෂ්‍යා තියෙන තැන්වල ඒ තරම්ම ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ. වෙනද කලබල වෙච්ච එක කලබල වෙන්නේ නැහැ අඩු වෙනවා. අන්න බලන්න ඕක හොඳට පුරුදු කරපු කෙනෙකුට වෙනත් ටික මේක අස්සර ගහගන්න පුළුවන්. ඒකත් වේගයක් වෙනවා. හිත දැන් වල ඉතිරින් නැතුව යනවා. ඒකින්ද ඇතුළට ගහගන්න පුළුවන්. හරි. ඔක්කොම එකට සම්බන්ධයි. ඇතුළට බැසගත්තොත් දැනගත්ත දේ දැක ගන්න පුළුවන්. දැකගත්තොත් පීඩිත තණ්හාව ගැලවෙනවා. හරි. හොඳයි. ඊළඟට බලන්න. ඊළඟ කරන්න කලින් මම අහනවා. ඇත්තටම ඔය මම මගේ කියන දෙකම අයින් වුණොත් අපිට මොකද වෙන්නේ? මම මගේ කියන හැඟීම් දෙක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියොත් මොකද වෙන්නේ? කෙනෙකුට. මොකද? වයසුගේ ඔය දෙක මම කියන හැඟීම සම්පූර්ණයෙන්ම නෑ කියලා අවබෝධ වුණා. මගේ කියලා ගන්නත් ඒ ලෝකේ බෑ කියලා සම්පූර්ණයෙන් අවබෝධ වුණොත් මොකද වෙන්නේ? ආයෙත් තත්ත්වයකට එනවා. මම කියන එක සම්පූර්ණයෙන් අයින් වුණා කියන්නේ මාන්නයත් අයින් වුණා කියනවා. මම කියන එක හැදෙන්නේ මාන්නයකින් කියලා.
හරිද? ඒ කියන්නේ බයලු දෙන්නේ නැහැ ඒක කියන්නේ. මම මගේ කියන දෙක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියලා කියන්නේ. හරි සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා ඔය ඔක්කොම සංවේදී ටිකයි. ඒකම මම නිකන් අහන්නේ නිවන් දැකීම පිළිබඳව යම් කිසි විශ්වාසයක් යන්න ඕන තැනගෙන යම් විශ්වාසයක් අපි නිකම්ම පිළිකම් කරලා මොකද කරන්නේ? නිවන් දකිත්වා කියන කිසිම හැඟීමක් නැහැ. මොකද්ද වෙන්නේ කියලාවත් අදහසක් නැහැ. නේද? එහෙනම් ඕක කරගන්න කන් හැමදාම පීඩාවෙන් යනවා. එහෙනම් නිවන් දැකීම පිළිබඳව නිකන් ළඟා ගිය හැකි ඉලක්කයක් කෙනෙකුට ප්‍රායෝගිකව කියලාවත් අඩුම ගන්න හිතනවා. නේද? එතකොට ඔන්නේ පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා රූපය ගැන කාය වේදනා ගැන වේදනා සිත ගැන චිත්තානුපස්සනා. එතකොට සංඥා සංකාර ගැන ධම්මානුපස්සනා. අර බලන්න සතරසතිපට්ඨානය වගේ තමයි. හරි. මම හිතනවා කියුවා වැඩි වගේ නෙමෙයි. හරි. ආපුලාන කියුණා. දැන් මම හිතන ඇති වෙන්නේ නැති. ඇති වෙන්නේ ඔව් ඇති වෙලා ඉන්නේ ඇයි? දැන් තමයි ඔළුව නරක් වුණා වගේ නේද? ඔළුව නරක් වුණා වගේද නැත්නම් නරක් වෙලා තිබ්බ ඔළුව හොඳ වීගෙන යනවා වගේද? නේද? ඒක අපේ සංසාරික ජීවිතේ පිළිබඳව කොතනින් හරි කවදා හරි දවසක අපිට මේවා තේරුම් ගන්න වෙනවා. හරි? නැත්නම් හැමදාම අපි එකම රූප දෙන්න එකම සත්‍යස්ස එකම ගන්ධ එකම රස එකම පහස විඳින්නේ ජීවිතයේ යථාභූත ස්වરૂපය අවබෝධ කර ගැනීම ජීවිතයක මහා ලාභයක් සිදු වෙනවා. හරි ඒක කරගත්තේ නැතුව ඉන්නවා කියන්නේ මේ ලෝකේ විඳින්න තියෙන අපූර්ව රසයන් තියෙනවා. හොඳ සතුටක් තියෙනවා වෙන්නේ. පීඩන තත්ත්වයක අයින් කළා මේ ලෝකේ සුවසේ ඉඳලා ස්වභාවය තියෙනවා හිත සකස් කරගන්නවා. හරිද? ඒවා රසයයි. තමන්ගේ විවේක සුවය දෙන්නේ. මිනිස්සු දෙන්නේ ඒකට පොඩක් පුහුණු කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් ගෙදරම යන්න අනුන් පදයක් කියලාම නවත්තන්න. අනුන් පදයක් කියවම දැන් ඇනෙන පදයක් අනුන් පදයක් කියන්නේ නේද? අපි එතන පොඩ්ඩක් සමගින්න. ඒකේ සිරිසිරි කාලා පන්න. හරිද? අපි කොහරි ගිහලා යනකොට මෙහෙම එකක් පන්නවා. මම කල්පනා කරා අනේ අපි මේ පන්නෝ හැමදාම මෙන්න මේ කුණු අපරසවල තමයි ඉන්නේ. මේ කුණු වෙච්ච කඩ ගහන අපේ මේ පන්නෝ ටික කියලා මම අපේ පිටින් අරන් ඇවිල්ලා කේක් පොඩයක් උඩට පන්නෝ ටික දාලා අපි මේ පැත්තකින් තියලා මේ පැත්තෙන් රස කේක් කෑල්ලක් තියලා මේ පැත්තේ වටලප්පන් කෑල්ලක් තියලා හරිද රස කෑම ටිකක් වටේට තියලා හැමෙත් තියලා කේක් පොඩේ තියලා බලාගෙන ඉන්නවා. කොහෙද යන්නේ? කොච්චර දේවල් තිබ්බා යන්නේ නම් ආපහු ඇනිමල් මෙච්චර රසවත් දේවල් මේ ලෝකේ කිරිය හැකි නේද? මානසිකින් ඉහළම රසයන් වගේ ගැන කතා කරා. දැන් මේ වණ ඉවර වෙනවා. නේද? වණ ඉවර වෙනවා. අදින් පස්සේ තායි හොයන්න පුළුවන්. නේද? එහෙම වෙන්න නොදී මේ ජීවිතයේ කෙරෙන ගමන් පොඩ්ඩක් ගොඩ වෙන්න ජීවිතේ උඩට ගොඩ වෙන්න කාගේ පොඩි වචන කාගේ පොඩි ක්‍රියා කියපු දේවල් කරපු දේවල් මේවා උඩ තියාගෙන නේද? ඈගනම් හුස්ම ඇදලා මන්ද විකාරයි නේද? පොඩි දේවල් මේ විතර ලොකු දේවල් කරගන්න තියෙන මේ ජීවිතේ හරිද? මෙන්න මේ පොඩි දේවල් වලට නැරෙන්න හදනවා. ඒක අර්ථයක් ඇති වටිනාකමක් ඇති දේවල් කරන්නට හැමදෙනාටම හැකියාව ජීවිතය අවබෝධ කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නට සසල ජීවිතය සුවපත් කරගන්නට උතුම් නිවන සැනසෙන ලක්ෂණ ශක්තිය ධෛර්යය වීර්යය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා.